අඩසිවසකටත් වඩා වැඩි මේ අභිරහස විසඳන්න ලෝකයේ දක්ෂතම රහස් පරීක්ෂකයින්ටත් බැරි වෙලා තියෙනවා. මේ මැරුණු අයගේ සිරුරු වල තිබුණු අසාමාන්‍ය විකිරණ සහ අභ්‍යන්තර තුවාල වලට හේතුව මොකක්ද කියලා අදටත් කවුරුත් දන්නේ නැහැ. අද පැරනෝමල් ස්ටඩිස් අපේ විශ්ලේෂණය මලවුන්ගේ කන්දේ සත්‍ය කතාව පිළිබඳවයි. ඇසට නොපෙන නාදේ හිතට අදහ ගත නොහැකිද රෑග්ද වාලක් නැතිව රහසින් මුමුණාද මිත්‍යාවද සතේදව ප්‍රශ්නාර්ථ ලකුණ මැද අද අපි සොයනවා සොදුරු ලෝකයේ නොදකින්න පැතිකඩ පෙනෙන මානයෙන් ඔබ්බට විවරණ ත්‍රාසය භීතිය අතරෙහි සැගවුණ සත්‍යය සොයා යන ගමනයි මේ විද්‍යාව ඉතිහාස තර්ක විතර මැදේ සැක හැර බලන්න හැකි විශ්ලේෂණ පෙනෙන ලෝකයේ නොපෙනෙන තැන් සොයා යථාර්ථවාදී අමුතුම ගමනක Remember the name Paranormal Studies කවුද මේ ඩයලොග් කණ්ඩායම කියන්නේ එතකොට? ඇයි ඒගොල්ලෝ මේ ගමන ගියේ? මේ කණ්ඩායම සමන්විත වුණේ රුසියාවේ යූරල් පොලිටෙක්නික් ආයතනයේ ඉතා අතිදක්ෂ ශිෂ්‍යයෝ සහ ඉංජිනේරුවන් 10 දෙනෙක්ගේ. ඉතා දක්ෂ පළපුරුදු කඳුනගින්නන් 10 දෙනෙක් වුණු මේ 10 දෙනා 1959 ජනවාරි මාසයේදී ඔටෝටන් කන්ද නගින්න තීරණය කරන්නේ නව අභියෝගයකට මුහුණ දීම සඳහායි. මේ යන අතරතුර ඇතිවුණු රෝගාබාධයක් නිසා මේ කණ්ඩායමේ හිටපු යූරි යූඩින් නැමැත්තා කණ්ඩායමෙන් මිදිලා ආපහු ඇවිල්ලා තියෙනවා. ඊට දවස් කිහිපයකට පස්සේ මේ ඉතුරු කට්ටිය මුළු ලෝකයේත් එක්ක තිබ්බ සම්පූර්ණ සම්බන්ධතාවයම සම්පූර්ණ සංනිවේදන ජාලයම කඩා වැටිලා තියෙනවා. මෙයාලා හිටපු කූඩාරම් හම්බුවෙන්න මොන වගේ තත්ත්වයක තියෙද්දිද? 1959 පෙබරවාරි 26 වෙනිදා සෝදිසි කණ්ඩායම් වලට මෙයාලගේ කූඩාරම් හම්බු වෙද්දී ඒක ඇතුලෙන් තමයි ඉරලා දාලා තිබුණේ. ඒක ඇතුලේ මේගොල්ලෝගේ සපත්තු, ආහාර හැම දෙයක්ම තිබ්බත් ඒගොල්ලෝ කවුරුත් මේ කූඩාරම ඇතුලේ හිටියේ නැහැ. පුදුමයට කරුණ තමයි එච්චර අධික සීතලකදී සෙල්සියස් අංශක -30ක වගේ උෂ්ණත්වයකදී පාවහනුත් නැතුව මේගොල්ලෝ කූඩාරමෙන් එළියට කිලෝමීටර් 1.5ක් නැත්නම් කිලෝමීටර් 1 මාරක වගේ ප්‍රමාණයක් නැගෙනහිර පැත්තේ බෑවුම දිගේ දුවගෙන ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ මෙයාලා කූඩාරම ඇතුලේ ඉඳී මොන හරි දෙයකට ලොකුවට බය වෙලා තියෙනවා. නැත්නම් කූඩාරමේ ඇරලා යන්න පුළුවන් කමක් තියෙද්දි කූඩාරම කපාගෙන යන්න කිසිම හේතුවක් නැහැ. ඉතින් මේ අභිරහස ගොඩක්ම බියජනක වෙන්න හේතුව මෙන්න මේ සිදුවීම. අනේ එතකොට එහෙම දුවලා තියෙනවා නම් ඒ දුවපු මෙයාලට අන්තිමට මොකක්ද උනේ? මෙතනදී මුලින්ම හමු වෙන මලසිරුරු දෙක හමු වෙලා තියෙන්නේ යට ඇඳුම් පිටින්. ඉතින් ඒ මලසිරුරු දෙකේ විශ්ලේෂණය නම් සීතලට මේ ගියා කියලා කියන්න පුළුවන් අපිට. හැබැයි මෙතනින් එහාට හමු වෙන සිරුරු හතරේ තියෙන තත්ත්වය මේකට වඩා ගොඩක් භයානක වෙනවා. ඒ සිරුරු වල පිටතින් මුකුත් තුවාල නැහැ. හැබැයි හිස් කබලට සහ පපුව ප්‍රදේශයේ අස්ථි වලට ඉතාමත් දැඩිව හානි වෙලා තියෙනවා. රහස් පරීක්ෂකයන්ගේ මතය වුණේ මේගොල්ලෝ අධික වේගයකින් ගිය වාහනයකට හැප්පෙන්නේ නැතුව මෙහෙම මේ දෙයක් වෙන්න බෑ කියලා. ඉතින් ඒ තරම් දරුණු විදියට අස්ථි පද්ධතියක් කැඩිලා යන්න තරම් මෙයාලට මොකද්ද වුනේ? ඊටත් වඩා භයානක දේ තමයි එක ශිෂ්‍යාවකගේ සිරුර හම් වෙනවා. ඒ සිරුරේ S2යි දිවයි තිබිලා නැහැ. මොකද්ද මෙතන ඇත්තටම වෙන්නේ නැත්තේ? ඉතින් එතකොට මේකට ඇත්තටම හේතුව මොකක් වෙන්නේ නැතිද? මේ ගැන ප්‍රධාන මත 4ක් තියෙනවා. පළවෙනි දේ තමයි හිමකඳු කඩා වැටීම. ඉතින් රුසියානු රජයේ නිල ප්‍රකාශයක් මෙන්න මේකම තමයි. හිමකඳු කඩා වැටීමක් නිසා මේගොල්ලෝ එළියට දුවලා ඒකට යට වෙලා මෙහෙම වුණා කියලා තමයි කියන්නේ. හැබැයි මේ
මේගොල්ලො ටෙන්ට් එක ගහලා තිබ්බ ඒ ප්‍රදේශයේ ඒ බෑවුම හිමකන්දක් කඩාගෙන යන්න තරම් ලොකු බෑවුමක් නෙමේ. එනිසා මේ මතේ බැහැරට දාන්න සිද්ධ වෙලා තියෙනවා. වැඩි මතය තමා රහස්‍ය ආයුධ පරීක්ෂණයක් කියන එක. ඉතින් රුසියානු රජය විසින් කරපු රහසිගත අභිපරීක්ෂණයකදී ඇති වූ ශබ්ද තරංග සහ රසායනික ද්‍රව්‍ය නිසා මෙයාලා බියටපත් වුණා කියලා තව මතයක් ඒ කාලේ ප්‍රචලිත වෙලා තියෙනවා. තුන්වෙනි මතය තමා අද්භූත බලවේගයක් කියන එක. ඉතින් මේක අවට ජීවත් වෙන ආදිවාසීන්ගේ මතය වෙලා තියෙන්නේ මේක අද්භූත බලවේගයක් නිසා වෙච්ච දෙයක් කියන එක. මේගොල්ලෝ මේ කන්දට කියන්නේ මලවුන්ගේ කන්ද කියලා. ඉතින් මේ මලවුන්ගේ කන්ද කියන්නේ හේතුව තමා ඒගොල්ලෝ විශ්වාස කරනවා මේ කන්දට නගින අයට සහ මේ කන්ද අවට ජීවත් වෙන අයට ශාපයක් වදිනවා කියලා. හතරවෙනි මතය තමා මේක පිටසක්වල ජීවින් කරා කියන එක. මේගොල්ලෝ අන්තිම දවසේ ගත්ත පින්තූරේ අහසේ උඩ ටිකක් අමුතු විදිය ආලෝක ස්වභාවයක් දකින්නට ලැබිලා තියෙනවා. ටිකක් අමුතු විදිහේ එලි කැරකිලා තියෙනවා. ඉතින් මෙන්න මේ හේතුවත් එක්ක කට්ටියක් කියන්න ගත්තා මේක පිටසක්වල ජීවින්ගේ වැඩක් කියලත්. ඉතින් මේකත් අපිට එකම බැහැරට දාන්න පුළුවන් මතයක් නෙමෙයි. අදටත් ඩයට්ලෝ කපොල්ලෙදි ඒ 9 දෙනාට උනේ මොකක්ද කියලා දන්නේ ඒ හිමයට වැළලු ඒ 9 දෙනාම විතරයි. සෝබාදහම විසින් මිනිසාට තේරුම් ගත නොහැකි දෙයක් මේ කපොල්ලේ හඟවගෙන ඉන්නවා කියන එක නම් හොඳටම පැහැදිලි. ඔයාගේ මතය මොකක්ද කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ පැරනෝමල් ස්ටඩීස්